2025 වසරේ පවත්වන ලබන පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල ප්‍රාදේශ සභාව සඳහා සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකවරයා හැටියට මම කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රාදේශ සභා ආරම්භක ප්‍රාදේශ සභාව 1991 පිහිටුවීමේදී එහි ආරම්භක උපසභාපතිවරයා හැටියට කටයුතු කරමින් ඉන්පස්සේ මැතිවරණ 7කදී අඛණ්ඩ ජනතා ජයග්‍රහණයක් ලැබලා මේ දක්වා ප්‍රාදේශ සභා නියෝජනය කරන අවස්ථාව ලැබිලා තිබෙනවා. පළවෙනි වතාවට සජ්ජප කණ්ඩායම් නායකවරයා හැටියට ගරු අපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආශිර්වාදයෙන් ඒ වගේම අප ආසන දෙකක් සම්බන්ධ වෙලා ඉන්න ප්‍රාදේශ සභාවට මාවතක ආසනයත් කුරුණෑගල ආසනයත් මේ ආසන දෙකේ සංවිධායක මහතුරුමනේ ජේ.සී. අලවතෝල මැතිතුමාගේ අශෝක් අබේසිංහ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය මත අපි මේ මැතිවරණ ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රාදේශ සභාව ගත්තාම ප්‍රාදේශ ලේකම් කොට්ටාස 3ක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොට්ටාස 25ක් ඇතුළත් වෙන විශාල බල ප්‍රදේශයක්. අපි 1991 ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ වකවානුවේ ප්‍රාදේශ සභාව බාර ගන්න විට එක් වාහනයක්වත් කුරුණෑගල ප්‍රාදේශ සභාවට තිබුණේ නැහැ. ස්ථිර ගොඩනැගිලි තිබුණේ නැහැ. අවම වශයෙන් කසල අදින ට්‍රැක්ටරයක්වත් තිබුණ නැති ප්‍රාදේශ සභාවක්. නමුත් පසුගිය කාලවකවානුව තුළ වාහන 15ක් 16ක් ගන්න තරමට දැවැන්ත කාර්ය සංකීර්ණයක් උඩුදිගන ප්‍රදේශ ඉදි කරන්න අපිට අවකාශ ලැබුණා. ඒ හිටපු ගරු සභාපතිවරු මන්ත්‍රීවරුන්ගේ කැපකිරීම මත අපි ගොඩාක් සතුටු වෙනවා මෙවර සමගි ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ හිටපු සභාපතිවරු දෙදෙනෙක්, හිටපු උපසභාපතිවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, ඒ වගේම වසර 15ට වඩා පළපුරුදු මන්ත්‍රීවරු 12 දෙනෙක් ඉන්නවා අපේ කණ්ඩායම තුළ. මම හිතන්නේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරපු කණ්ඩායමක් තමයි මේ සිටින්නේ. මේ තුළ කොමිස් ගහපු එන දූෂණ ක්‍රියාවල නිරත වෙච්ච හොරකම් කරපු කවුරුත් මෙලා ඉස්තරත්වත් කරලා නැහැ. ඊටමත් පිරිසුදු ජනතා නියෝජිත පිරිසපත් කර ගැනීම සඳහා තමයි සමගි ජන බලවේගයේ මේ අපේක්ෂක නාමාවලිය ඉදිරිපත් කළා තියෙන්නේ. විශ්‍රාමික ගුරුවරු, ඒ වගේම රාජ්‍යයේ නිලධාරීන්, ඒ වගේම ප්‍රකට සමාජ සේවකීන් රාශියක් මේ තුළ ඉන්නවා. ඉතින් මේ මොහොතේ කුරුණෑගල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ ජනතාවගේ යුතුයකම වගකීම වන්නේ අපේ සමගි ජන බලවේගයේ ඒ වාසනාවන්ත ලකුණ දුරකථනය ටෙලිෆෝන් ඉදිරියේ ඔබේ කතරේ සලකුණු කිරීම. අපේ මේ ගමන යන්න මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය අපිට අවශ්‍ය වෙනවා. අපේ පක්ෂ ජයග්‍රහණය කරන්න ජනතා කැමැත්ත අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ මොහොතේ විශේෂයෙන්ම මයිලිමක් කරන්නේ මේ පත්කර සිටින අපේක්ෂකයන් සමගි ජන බලවේගයෙන් පත්කර සිටින අපේක්ෂකයන් පිළිබඳව ඉතාමත් විමසුමක් සොයා බලලා තමුන්නාසලා සමගි ජන බලවේගයේ බලය සහිත ප්‍රාදේශ සභාව ගොඩනගන්න ශක්තිය ලබා දෙන විට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කුරුණෑගල ප්‍රදේශය ගත්තාම ශීඝ්‍රයෙන් ඉඩම් කැබලි කරන දිනෙන් දින ජනගහනය ව්‍යාප්ත වන බල ප්‍රදේශයක්. දැවෙන ප්‍රශ්න රාශියක් තියෙන තවත්. කැලිකසල ප්‍රශ්න, ඒ වගේම ප්‍රජා පහසුකම් වල ප්‍රජා වැඩි වෙන්න ඇති වෙන පහසුකම් අඩුවීම, ඒ වගේම ජලයේ CDM වැනි කාර්යයන් රාශියක් තව තියෙනවා. ඊට අමතරව නවීන තාක්ෂණයෙන් සහිත පුස්තකාල පද්ධතියක්, ක්‍රීඩාංගන කීපයක් අපිට අවශ්‍ය වෙන කුරුණෑගල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට. ඒ වගේම ප්‍රජාශාලා පහසුකම් නැමැති ස්ථාන සඳහා ප්‍රජාශාලා පහසුකම් ලබා දීම, පෙර පාසල් පද්ධතියේ ක්‍රමවත් කිරීම විශේෂ අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. ඉතින් මේ සියල්ල කරන්න අපිට මධ්‍යම රජයේ කිසිම මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ ප්‍රාදේශ සභා අරමුදල් හොඳටම ප්‍රමාණවත් මේ කාර්ය ඉෂ්ට කරන්න. මේකදී අපපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ ජයග්‍රහණය කරන සෑම ප්‍රාදේශ සභාව සඳහාම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා තියෙනවා. ඒ නිසා අපිට ලොකු සහනයක් තියෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ප්‍රාදේශ සභා ක්‍රමය නිර්මාණය කරපු ප්‍රාදේශ සභා නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍ර රත්නය හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපිට පුළුවන් වඩාත් ඵලදායී ජනතා මෙහෙවරක් කුරුණෑගල ප්‍රාදේශ සභාව තුළින් ජනතාවට ඉෂ්ට කරන්න. නිසා විශේෂයෙන්ම මේ ඉල්ලීම යලියලි කරන්නේ ඔබේ ආශිර්වාදය අවශ්‍ය වෙනවා, ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා, ඔබේ ඡන්දය අවශ්‍ය වෙනවා. ඔබ වරක් දෙවරක් කල්පනා නොකර ඡන්දය පාවිච්චි කිරීම නිසා අද අමාරු කරලා ඉන්න ජනතාවක්. ඒ නිසා මේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී ඒ තීරණය වෙනස් කර දුරකථන ලකුණට ඡන්දය පාවිච්චි කළා ඔබේ
සහයෝගය ලබා දෙන්න කියලා මා කණ්ඩායම් නායකවරයා හැටියට ඉතාමත්ම බැගෑපත් වෙලා සිටිනවා. මේ පණිවිඩය ඔබට ලබා දෙන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව මා බෙහෙවින්ම කෘතඥ වෙනවා.